සියලු දෙනාම ආයිබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. අදත් අපි ගොඩ දවසකින් එහෙම නැත්නම් අපිට කාලයක් ගියා වීඩියෝ එකක් කරන්න. මොකද අපිටත් ගොඩක් වැඩ තිබ්බ නිසා අපි ඒක පැත්තක දාලා අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මේ දවස්වල බොහෝ කතිකාවතක් යනවා එහෙම නැත්නම් අපිට අහන්න ලැබෙන්නේ ඊටාත්ම සෝචනීය කරුණු ටිකක් එහෙම නැත්නම් කරුණු ගොඩක්. ඉතින් ඒ ගැන තමයි අපි කතා කරන්න සූදානම්. ස්වාමින්වහන්සේලාගේ අතර බොහොම මේ කතා බහක් යනවා. බොහොම මේ ස්වාමින්වහන්සේලාට කියන්නේ පොදුවේ ගත්තාම ස්වාමින්වහන්සේලාට අවලාද කරනවා. එහෙම නැත්නම් අන්තර්ජාලයේ බොහොම බනිනවා. එහෙම නැත්නම් දොස් නගනවා. ඉතින් මේ කෙනෙක් දෙන්නෙක් කරපු දේවල් වලට මෙහෙම මහා සංඝ සමාජයටම බයිනවා කියන කතාව ස්වාමින්වහන්සේලා අතර බොහෝ පැතිරීගෙන යනවා. ඉතින් ඒක මම දන්න නිසයි මේ කතා කරන්නේ. ඉතින් ඇයි මේවට හේතු කියන එක ඔබ දන්නවා. මොකද ස්වාමින්වහන්සේලාගෙන් සමහර වැරදි වෙලා දේවා හැමතැනම ලෝකේ ප්‍රචාරය වෙනවා මේ YouTube අවකාශය තුල. එහෙම නැත්නම් ප්‍රධාන channel තුල මේවා ගත්තාම මේ ප්‍රචාරය වෙලා තියෙනවා. ඉතින් මොකද ළමා ප්‍රචාරකයයි විවිධ ප්‍රචාර වලට ස්වාමින්වහන්සේලා භාජනය වෙලා තියෙනවා කියන එක ගැන කතා කරලා ඒ වගේම මේ පිරිහිච්ච එක ගැන බොහොම කතා කරන කාලයක් තුල තමයි මම මේ වීඩියෝ එක කරන්න සූදානම් වුණේ. මොකද ඒකට හේතුවක් තියෙනවා. මොකද මේ අපි බොහොම දෙයක් මේ වගේ දෙයක් අපිට ඇහුනහම සංඝ සමාජෙත් හරීම පැකිලීමක් එහෙම නැත්නම් තියෙනවා. ස්වාමින්වහන්සේලා අතර ලොකු පසුතැවීමක් තියෙනවා. මෙහෙම වුණාම මුළු මහා සංඝ සමාජෙටම මේක අවලාදයක් හැටියට ස්වාමින්වහන්සේලා හරීම කාරණේ කියන්නේ ලෝකයට ධර්මයේ දේශනා කරන්න හදන ස්වාමින්වහන්සේලා එහෙම නැත්නම් මේ ත්‍රිපිටක ධර්මයේ දේශනා කරන ස්වාමින්වහන්සේලා මෙච්චර අපහසුතාවයකට පත් වෙනවද කියන එක ගැන බොහොම උන්වහන්සේලා අතර මේ කනසල්ලක් තියෙනවා කියන එක ගැන මම හොඳින්ම දන්න කරුණක්. ඉතින් මම ඒක මොකද අපි ස්වාමින්වහන්සේලා ආශ්‍රය කරන නිසා මේ වගේ කතිකාවතක් හැමතැනම යනවා. ඉතින් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද්ද මේ ස්වාමින්වහන්සේලාට අපි දන්නේ නැතුව දැන් අපි YouTube එකකට අපි කියමු ස්වාමින්වහන්සේ නමකට බැන්න ස්වාමින්වහන්සේලගේ අවලාදයක් වෙච්ච එකක් ලෝකෙ පෙන්නුවා කියලා. එතකොට ප්‍රසිද්ධ ස්වාමින්වහන්සේ නමකට මෙහෙම දෙයක් වුණාම මෙහෙම අපචාරයක් වුණා කියලා අපි කවුරු හරි එහෙම නැත්නම් ප්‍රසිද්ධියේ මේවා දැන් අන්තර්ජාලයේ ඔස්සේ මේවා හැසිරෙනකොට එහෙම නැත්නම් සැරසරනකොට එහෙම නැත්නම් නීතියට ගෙනල්ලා මේවට දඬුවම් ලබා දෙන කාරණා වෙන්න කටයුතු වෙනකොට ගිහි සමාජයේ ගොඩක් දුරට ඒවට ගොඩක් අපහාස කරනවා. මොකද ඒක ගිහි සමාජයේ ගත්තාම ගොඩක් දුරට ධර්මය නොදන්න අය ඉන්න නිසා බොහෝ දිට ධර්මය නොදන්න අය ඉන්න නිසා සමහර වෙලාවට ඒ වගේ දේවල් කරලා හැබැයි ඉතින් හොඳම දේ තමයි අපි දැනගන්න ඕනේ. මොකද ඔය සංඝ ස්වාමින්වහන්සේලාට දොස් නගනකොට සයන්සලාට දොස් නගනකොට බොහොම අපිට පව් වෙනවා අකුසල වෙනවා. මොකද ගොඩක් අය මේක කතා කරන්නේ නැහැ මේ කාරණා ගැන. නමුත් ගොඩක් අය මේ වගේ දෙයක් වුණාම එහෙම නැත්නම් මේ වගේ දූෂණයක් වුණාම මේ වගේ අපිට ආందోලනාත්මක සිදුවීමක් වුණාම ස්වාමින්වහන්සේ නමක් අතින් මෙහෙම සිදුවීමක් වුණා ළමෙක් අපචාර වුණා කියන සිදුවීමක් කාරණා වුණාම අපි දෝංකාරයක් දෙනවා. මොකද බෞද්ධයන් හැටියට එහෙම නැත්නම් බාල වයස් දරුවන්ට මෙහෙම වුණාම අපි ගිහි සමාජයේ හැටියට මේ මොන සමාජයක ගත්තත් අපිට ලොකු කනගාටුවක් තියෙනවා. එහෙම නැත්නම් කනස්සල්ලක් තියෙනවා. ඉතින් ඒ ගැන කතා කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. මොකද මේ ලෝකේ ඉන්නවා මම මේ ගත්තාම මේ ආශ්‍රය කරන්න අමාරු පිරිසක්. එකක් තමයි මම ඔබට කියන්නේ මේක බුද්ධ දේශනාවක්මයි තියෙන. එකක් තමයි ගින්දර. ආශ්‍රය කරන්න හරි අමාරු. මොකද මේක ආශ්‍රය කරන්න ගියොත් එහෙම අපි සමහර පොඩි දෙයකින් මේ ගින්දර හැමතැනම පැතිරෙන්න පුළුවන්. අනික තමයි මේ එකක් තමයි රාජකුමාරයා. රාජකුමාරයාට මොන හරි දෙයක් වුණාට පස්සේ ළඟ ඉන්න කෙනාද අරයාද මෙයාද කියලා රාජකුමාරයා ඝාතනය කරන්න බලනවා. හරි ආශ්‍රය කරන්න අමාරුයි කියන. ඒ වගේ තමයි ගින්දර. අනික සරපයෝ. දැන් ගින්දර මම ඉස්සර කතා කරන්නේ ගින්දර කියන එකත් පොඩි දෙයකින් මිසලා යන්න පුළුවන්. අනික සරපය කොච්චර කිරි දීලා හැදුවත් කිරි දීලා ළඟ තුරුල් කරන් හිටියත් සරපයට කේන්ති කියලා දෂ්ට කරන එකත් හරි අමාරුයි ආශ්‍රය කරන්න. අනික තමයි භික්ෂුව ඔය ඔක්කොටම වඩා භික්ෂුව ආශ්‍රය කරන එක තමයි භයානක කියලා කියන්නේ. මොකද ලොකු අකුසල් ගොඩක් රැස් වෙනවා. ඇත්තට භික්ෂු සමාජය මම නියම් ගම් වල අපි දන්න දේවල් තමයි මේ ගොඩක් මේ ස්වාමින්වහන්සේලාට මේවා
මේ තත්ත්වයට පත් කරන්න ඔය පන්සල් වල ආශ්‍රය කියන්නේ ඔය තැන් වල ආශ්‍රය කරන පිරිසක් ඉන්නවා. දුස්සීල පිරිසක් තමයි අරක්කු ටික සිගරට් ටික ඔය වගේ දේවල් ඔක්කොම කරන්නේ. එතකොට ගම්වල ප්‍රදේශයේ ඒ වගේ ආශ්‍රය කරන පිරිසක් ඉන්නවා. මෙන්න මේ පිරිසෙන් තමයි මහා කියන්නේ පන්සල දුස්සීල වෙන්නේ. මොකද අද කාලේ ගත්තොත් තාක්ෂණයේ ඕන තරම් අපිට ෆෝන් එකක් ගත්තත් ලැප්ටොප් එකක් ගත්තත් ඕන තරකින් අපිට තාක්ෂණයෙන් අරන් වැරදි දේවල් අපිට ගන්න පුළුවන්. මොකද මේ හිත නිතර පුරුදු කරලා තියෙන සංසාරයේ වැරදි දේවල් වලට තමයි වැඩියෙන්ම. දැන් අපි ඒක අපි හොඳට අපි හොඳ දෙයක් කරන්න. අපි කියමු අපි සීල් සමාදන් වෙන්න එහෙම නැත්නම් පිනකට දහමකට යන්න උනත් අපේ සිත පැකිලෙනවා වැඩි. හැබැයි අපි වැරදි කණ්ඩ බොණ්ඩ පාටි ඇවිදින්න මේවට ගත්තාම අපිට ටක් ගාලා අපිට මේවට යන්න පුළුවන්. මොකද අපි සසරේ වැඩිපුර පුරුදු කරලා තියෙන ඔන්න ඔය අකුසල් තමයි. ඒකට ඔය පැත්ත. ඉතින් ওই පැත්ත නිසා ටක් ගාලා අපි මේවට හවුනා. දැන් සිවුරක් දාගෙන ඉන්න සයන්හන්ස නමක් කියලා කියන්නේ සියලු කෙලෙස් දුරු කරපුවා නෙමෙයි. සමහර වැරදි වෙන්න පුළුවන්. සමහර වැරදි වෙන්න පුළුවන්. ඔයිට වඩා දරුණු වැරදි වෙලා තියෙනවා. දරුණු වැරදි වෙලා තියෙනවා මේ අතීතේ. මම ඔබට කතාවක් කියන්නම්. එක්තරා ස්වාමීන් වහන්සේලා මේ අසුබේම වඩපු ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ මිනි සෝහනට ගියා. සෝහනට ගියාම ඒ ස්වාමීන් වහන්සේට එතන කාන්තාවගේ කොණ්ඩයක් දැකලා ඇටසැකිල්ල කොණ්ඩයක් දැකලා ඒ කියන්නේ දිරලා ගිය මිනියක් කුණු වෙලා දිරලා ගිය කේස් ටිකක් දැකලා කාන්තාවක් කියලා දෙන රාගයක් ඇති වෙනවා. රාගයක් ඇති වෙලා එතන දෙන ඇටසැකිල්ලක් තියෙන ඇටසැකිල්ලත් එක්ක සංවාසය දෙනවා. මේ එදා බුද්ධ කාලේ වෙච්ච සිදුවීමක්. එතන එහෙම වුණාම බුදුරජාණන් වහන්සේ දැක ඒ ස්වාමීන් වහන්සේ ඇටසැකිල්ලත් එක්ක හිටියට පස්සේ ඒක හිර වෙනවා. තමන්ගේ පිරිමියන්ග හිර වුණාම මොකද වෙන්නේ? කෑ ගහන බුදුරජාණන් වහන්සේ දිවසින් දකින්න මේක. දැක්කට පස්සේ විසාකට කතා කරලා කියන විසාකා ඔබ දූල් ඇඳුමක් ඇඳගෙන මේ සෝහන ඉස්සරහින් යන්න සෝහන ගාවින්ම යන්න කියනවා. සෝහන ළඟින් යන්න කියනවා. විසාකා ඉතින් මහා උපසතාව අහන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ ඇයි කියලා. ඇඟ පේන දූල් ඇඳුමක් ඇඳගෙන යන්න කියනවා. ඉතින් ගියාට පස්සේ අර ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? විසාකා ඒ සිද්ධිය දැකලා ඒ විනිවිද පේන ඇඟ දැකලා අර තමන්ගේ තිබ්බ 10 කියන්නේ මේ මෝචනය වෙනවා. එනදා ඒ වෙලේ මෝචනය වෙනවා. එහෙම නැත්නම් එයාම ගත්තාම තමන්ගේ කෘත්‍ය වෙනවා. ඒ වුණාට පස්සේ මොකද ඇටසැකිල්ලෙන් එක පොඩි වෙලා ඒ තමන්ගේ පිරිමියන්ගේ පොඩි වෙලා ඇටසැකිල්ලෙන් ගලව ගන්න. නමුත් හිතනවා අනේ මහා උපෝසතාව මාව දැක්කා නේද? මට හරි ලැජ්ජාවයි කියලා. එතනම එහා පැත්තේ ඉඳගෙන තව මිනිහක් බලාගෙන බණ භාවනා කරලා අරහත්ත්‍ය සාක්ෂාත් කරන පැය භාගයක් යන ඉස්සෙල්ලා. හැබැයි බුදුරණසරේ ඊර්දියක් පාලා තියෙන විසාකට පේන්නේ නෑ මේ භික්ෂුන් ස්වාමීන් වහන්සේව සයින්හන්සේට විසාකාව පේනවා. මීට වඩා දරුණු දේවල් වඳුර එක්ක ඉඳලා තියෙනවා. මේ වගේ දරුණු දේවල් වෙලා තියෙනවා. ඉතින් මොකද අපිට තියෙන හිතක් ස්වාමීන් වහන්සේ නමක් සිවුරක් දාගත්තට සියලු දේ මේ කෙලෙස් නැති වෙලා නැහැ. නමුත් ඒ වගේ දේවල් එතකොට අපි ගිහියෝ විසින් දැනගන්න ඕනේ. ඒ වගේ දේවල්ට අනුබල නොදෙන්න. ඒ වගේ දේවල් වලට අපි උදව් නොකරන්න. එහෙම නැත්නම් ඒ වගේ දේවල් වලට අපි මග පාදලා දෙන්න. ඉතින් ඒවා ගිහියන්ගෙන් තියෙන්න ඕන. දැන් ගිහියෝ ඒවා දැනගත්තේ නැත්නම් ගිහියන්ගේ වාසිතකා සයින්හන්සලා ආශ්‍රය කරන්න ගියොත් අන්න අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර භයානකම කෙනා ආශ්‍රය කිරීම සයින්හන්ස මොකද නිවි යනවා. ඉතින් මේ ගොඩාක් දෙනෙක් වීඩියෝ එකක් දැම්මට පස්සේ අද වෙලා තියෙන එකම දේ තමයි ඒ වීඩියෝ එක බලලා මහස් ඔක්කොම බයිනෝ මේ මෙහෙමයි ගණයා මෙහෙමයි සංඝයා මේ සයින්හන්සලා මෙහෙමයි අද පිරිහිලා. හොඳට බලන්න පිරිහිලා නැත්තේ කවුද කියලා. ගුරුවරු ගත්තාම බලන්න ගුරුවරු තමන්ට බාර දීලා තමන් උගන්වන දරුවන්ව දූෂණය කරනවා තියෙනවා. එහෙම නැත්නම් තමන් බලන්න දැන් ගුරුවරුන්ගේ මොනතරම් දූෂණය වෙනවද? මට කියන්න බැරි ඕන තරම් කතා තියෙනවා. අපිට ඒක කියන්න ලැජ්ජයි. ඇත්තටම කිව්වොත් එහෙම ගුරුවරු කරන දේවල් වල බැලුවාම ගුරුවරු කියන්නේ සියලු ගුරුවරු නෙමෙයි සමහර ගුරුවරුන්ගෙන් දූෂණය වෙන දරුවෝ. බාර දීලා යන්න බෑ. පිරිමි සමහර ගුරුවරියන්ට තරුණ ළමයෝ බාර දෙන්න බෑ. සමහර ගුරුවරුන්ට තමන්ගේ පොඩි දරුවන් බාර දෙන්න බෑ. ඉච්චරට අද විනාශ වෙලා. ඉතින් ඒ සමාජයේ පිරිහිලා. ඒතර පහළ සමාජෙත් පිරිලාද සංඝ සමාජෙ විතරක් පිරිහෙන්නේ නැතුව තියෙන්නේ. මොකද ඒ පිරිහි මිනිස්සුන්ගේ හිතවල තියෙන අදම රාගේ විසම ලෝභය කියන එක තමයි වැඩිපුර. ඒ නිසා මේක පිරිහිලා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගත්තේ නැත්නම් අපිට වෙන්නේ මොකක්වත් නෙමෙයි. අපි හිතනවා අපි විතරක් පිරිහිලා අපි විතරක් කොච්චර පිරිහුණත් සංඝ සමාජය හොඳින් ඉන්න ඕනේ නෑ. සිව්වන පිරිස කියලා කියන භික්ෂු උපාසක උපාසිකාව පිරිහුණාම මේක බලපානවා සංඝ රත්නයට. මොකද උපස්ථාන කරන්නේ කවුද? උපාසකයෝ ගිහිලා පිරිහිච්ච උපාසකයෝ ගිහිලා
අරක්කු බෝතලේ ගෙනින් දෙනවා නම් සිගරට් එකක් ගෙනින් දෙනවා නම් අන කාමයේ වර්ධව කියන්නේ මෛතුන සේවනයේට ගිහිලා ඒව කරලා දෙනවා නම් මේවා ඉතින් කවර කතාවද නේ? ඒ නිසා පහළ ඉන්න ගිහි පිරිසත් පිරිහිලා නම් උපස්ථාන කරන පිරිසත් පිරිහිලා නම් සංඝ සමාජයේ පිරිහෙන්නේ නැහැ කියන එකක් නැහැ. මොකද ඒක එහෙම පිරිහෙනවා. ඉතින් ඒ නිසා මේක භයංකාර ගමනක් තමයි. හැබැයි එහෙම කළා කියලා අපි ඕක පෙරලා දිගින් දිගටම අපි බැට දීලා මේවා කරන්න ගියාම ලොකු අකුසල් කන්දක් අපිට රැස් වෙනවා. අන්න ඒක අපිට තේරෙන්නේ අපි හිතන්නේ මේ කතා කරපෙකින් හැදෙනවා කියලා නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අනාගතයේ මේක මේ විදිහට භික්ෂුවත් පිරිහෙනවා. භික්ෂුව තථාගතයන් වහන්සේ කියූ දේ නොකරනවා නම් ධම්මදායද කියලා සූත්‍රයක් තියෙනවා. පළවෙනි භික්ෂුවත් අලුතෙන් පැවිදිච්ච භික්ෂුවත් පිරිහෙනවා. දෙවෙනි මධ්‍යම භික්ෂුවත් පිරිහෙනවා. වයසකට ගිහිල්ලා ඉන්න භික්ෂුවත් පිරිහෙනවා. ඒකේ අවලාදේ ඉන්නේ තථාගතයන් වහන්සේ. මොකද තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ කිව්වා. හැබැයි පහළ භික්ෂුව සිල් රකින්නවා නම් හොඳට ගුණධර්ම දිනනවා. මධ්‍යම භික්ෂුවත් සිල් රකින්නවා නම් ගුණධර්ම දිනු කරනවා. වයසට ගිහිල්ලා වැඩිමහල් භික්ෂුවත් සිල් රකින්නවා නම් ඒ අය පිරිහෙන්නේ නැහැ කියන ඒ අයට ප්‍රශංසා කරනවා කියන ඒකේ ප්‍රශංසාව බුදුරජාණන් වහන්සේටත් එනවා කියනවා. යන්නේ ඒකයි. මේ එක්කෙනෙකුට බයිනකොට බනින්නේ කොහාටද දිගින් දිගටම බයිනවා. මොකද අපි කියමු කෙනෙක් මේ හොඳින් කතා කරනවා කියලා. දැන් අපි මම හොඳම උදාහරණයක් ගන්නම් වනචාරී කියන කතාව. ඔය මතක තියාගෙන වනචාරී කියලා මිහින්තලි සායනහන්සේ උන්වහන්සේ කිව්වා වනචාරී. මම වනචාරී කෙනෙක් කියන වනයේ සැරිසරන කියන එහෙම කිව්වා. හැබැයි මේ කතාව කොච්චර වෛරල් වුණාද? හැබැයි මේ කතාවට අදටත් කියන වනචාරී කියලානේ. හැබැයි ඒක කියන්නේ අර හෘදයාංගෙම මේ අවංක කතාවද? වනයේ සැරිසරන කියන කතාවද නේ? වනචාරී කියන කතාව අපි ගත්තේ කොහොමද? හරිද? වනචාරී කියන කතාව ගත්තේ අපේ නිගමනයට අනුව. වනචාරී කියන කතාවට වගේ තමයි අපි අරන් තියෙන්නේ. අන්න ඒ නිසා තමයි හොඳට කල්පනා කරන්න ඕනේ අපි සංඝ සමාජය ආශ්‍රය කරනකොට කොහොමද ආශ්‍රය කළ යුත්තේ කියන එක. හැබැයි ඉතින් ස්වාමීන් වහන්සේලා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඉන්නවා සංඝ සමාජයේ පිරිහෙනකොට මේකට එකතු කරලා එක්කෝ ඒකට නීති පද්ධතියක් හදලා එහෙම නැත්නම් විනයානුකූල කටයුතු කරලා ඒ ඉන්න ස්වාමීන් වහන්සේලා අපි වන්දනීය උන්වහන්සේලාට කියන්නේ තවත් මේවා පිරිහෙන්න ඉස්සෙල්ලා ඔබ වහන්සේලා මේ විනය කටයුතු කරලා මේක නතර කරගන්න. මොකද එහෙම නැත්නම් ධර්මයේ නොදන්න අපි කියමු බෞද්ධයෝ විතරක් නෙමෙයි අබෞද්ධයෝ මේ සියලු දෙනාම පව් කරගන්නවා. සංඝයාට දොස් කියලා සංඝයාට බැනලා සංඝ රත්නයට එක එක අවලාද කතා කියලා බොහෝ දෙනෙක් දොස් නගා මේ දොහ අකුසල් කරනවා. මේ අකුසලේ ප්‍රබලත්වය කියන්නේ වචනෙන් කියන අකුසලේ මේකේ ඕන තරම් ධර්මයේ තියෙනවා. කරගත්ත දේවල් වලට ගිහිලා නිරේවල් වල කටවල් වල පණුව වැක්කිරෙනවා. මේ වගේ බොහෝ දේවල් තියෙනවා. මේ අපි පොඩි කාලයක් අපි රටක් හදන්න කියලා ගිහිල්ලා ඉවරලා සංඝ සමාජයේ දොස් කියලා ඒවට අපි දොස්වර අපි වැරදි කරන්න උදව් කරලා ඒ දේවල් කියලා වෙලා අන්තිමට කෙරෝලෙන් ඒක උනාට පස්සේදී ඒකෙන් අපි දොස් නගන්නේ මහා සංඝරත්නය. මොකද මෙතනින් පටන් ගත්තාම බුදුරජාණන් වහන්සේ ගාවට යනකම් යනවා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. බොහෝම පරිස්සමෙන් තමයි සංඝරත්නයට අපි සංඝරත්නයත් එක්ක කටයුතු කරනවා. සායනන්සලත් එක්ක සම්බන්ධ අනිවාර්යෙන් ගිහියා මේවා දැනගත යුතුයි. ඒ නිසා සායනන්සලට ලොකු වගකීමක් තියෙනවා. මේ විනය මේ ශාසනයේ ඉන්න මහා සායනන්සලට ලොකු වගකීමක් තියෙනවා. මේක ආරක්ෂා කරගන්න එක, මේ ධර්මය ආරක්ෂා කරගන්න නැත්නම් මිනිසු නිරේට යන්නේ අර මිනිස්සු අතර පායට වැටෙන එක ආරක්ෂා කරගන්න සංඝ සමාජයේ නීති පද්ධතියක් හරි හදලා තියෙන විනය කටයුතු කරලා ඉවරලා මේක බේරගන්න එක. ඉතින් ඒ නිසා මම මේ තරහකට වීඩියෝ එකක් කළා නෙවෙයි. මේ වගේ දේවල් අද තව එන්න පැතිරෙනවා. මොකද මේ සංඝ සමාජය මේ බෞද්ධ රටේ සායනසල වැඩිනේ. ඒ විතරක් නෙවෙයි. අන්න කතෝලික මුස්ලිම් ආගම් වල ඕන තරම් මේ වගේ වැරදි වෙනවා. මේ බාල වයස්කාර දේවල් මේ දූෂණීය වෙනවා, අපචාර ඕන තරම් වෙනවා. ඉතින් කතා කරන්නේ නමුත් භික්ෂු සමාජයට තමයි බොහෝ දෙනෙක් කතා කරන්නේ. මොකද මේක බෞද්ධ රටක් නිසා. බෞද්ධ රටේ භික්ෂු සමාජයට තමයි බොහෝ දෙනෙක් ගහන්නේ. මේ සායනන්සලා ගිහිල්ලා තියෙන සායනන්සලාට සීළු දේවල් අපි ලබා දෙනවා, සිව්පස්සේ දෙනවා, සිව්පස්සේ අපි ලබා දෙනවා. ඉන්න හැමදේම දෙනකොට සායනන්සලා මේවා කරනවා. නමුත් ඒ සම උන්වහන්සේලාගේ තුලත් තියෙන රාග දේශ මොහ තියෙන. ඒ නිසා අපි හරි පරිස්සමෙන් තමයි මේ කටයුතු කරන්න ඕනේ. නිසා මම හැමෝටම කියන්නේ පව් කරගන්නවට වඩා මේ ගැන හොඳට කල්පනා කරන්න. සායනන්සලාට යම් වචනයක් කියනවා නම් දුස්සීල සායනන්සලාද මේ සිල්වන්ත සායනන්සලාද කියලා නෑ. හොඳට කල්පනා කරන්න. සමනා නංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා කරණීමෙත සමනා නංච දස්සන මේ මංගල කරුණක් මේක. මහා මංගල සූත්‍රයේ තියෙන බලන්න ඒතන දුස්සීලද සිල්වන්තද කියලා එකක් නෑ. සමනා නංච දස්සනං ශ්‍රමණයෝ බහැ දැකීම
මංගල කරුණු 37න් බලන්න ඕන නම් අරගෙන මේ කරුණු තියෙන මෙතන දුස්සීලද සිල්වන්තද කියලා එකක් නැහැ. නමුත් භික්ෂු සමාජයේ පිරිහෙන එකට ස්වාමීන් වහන්සේලා මහා ස්වාමීන් වහන්සේලා ඉන්න උන්වහන්සේලා කටයුතු කරනවා නම් මේ වගේ YouTube වලින් කතා බහ කරලා මේවා මේ මිනිස්සු පව් කරගන්න මේවා දැනුවත් කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මේක කවුරුහරි දැක්කොත් ෂෙයා කරන්න. ෂෙයා කරලා මේක අපි බොහොම වටිනා කරුණු ටිකක් කියලා මම හිතනවා. මොකද අපි බොහෝ පව් කරගන්නවා මේ කාරණා වලින් අපි පව් කරගන්නවා. ඉතින් ගිහි සමාජයත් සවින්හන්සලා ආශ්‍රය කරනකොට සිගරට් එක අරක්කු ටික ගංජා ටික අර දේවල් මේ දේවල් ඔක්කොම ගිහිලා දීලා ඔබ පව් කරගන්න එපා. මේ අසභ්‍ය ෆිල්ම් පෙන්නලා පව් කරගන්න එපා. ඒ වගේ දේවල් කරගන්න එපා. අද මොකද ඒකට හේතුව තමයි ඔබත් පිරිහිලා අන්තිමට සංඝයත් පිරිහිලා මේ සමාජයත් පිරිහිලා යනවා. ඔක්කොම පිරිහිලා යනවා. ඊට පස්සේ අපිට දකින්න වෙන්නේ වනසතුන්ටත් එහා සමාජයක් තමයි. ඉතින් වනසතුන් සමහර වනසතුන් ඉන්නවා තමන්ගේ ඔක්කොම අඳුරනවා. හැබැයි ඊටත් වඩා නරක සමාජයක් තමන්ගේ දුව දරුවා මේ දරුවාද අක්කගේ දරුවාද නංගිගේ දරුවාද මොන දරුවාද කියන එකක් පේන්නේ නැතුව යනවා. හරිද? මේ ළමයා අපේ මේ පොඩි ළමයිද ලොකු ළමයිද කියන එකක් පේන්නේ නැතුව යනවා. මේ පුතාගේ දරුවා වගේද එහෙම පේන්නේ නැතුව යනවා. ඉතින් ඒ නිසා මහා පව් කන්දක් කරගන්නවා. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේකට ඔබට සමහරුන්ට කේන්ති යන්න පුළුවන්. නමුත් මේක හොඳට හිතලා බලන්න කියලා තමයි අපි කියන්නේ. අපි ඉස්සරහට වීඩියෝ කරනවා. ඉතින් මේකෙන් අපි බේරෙන්න ඕනේ. සංඝ සමාජයත් බේර ගන්න ඕනේ. ගිහි සමාජයත් බේර ගන්න ඕනේ. ගුණධර්ම දියුණු කරන්න නම් මේකට හැමෝම එකතු වෙලා මේ කටයුතු කරන්න ඕනේ. බැන බැන ඉන්න එක නෙමෙයි, අවලාද කියන එක නෙමෙයි. මේකට මොකක් හරි වැඩ පිළිවෙලක් රජයෙන් හරි ගෙනල්ලා මහා සමාජයේ මේ සංඝ ස්වාමීන් වහන්සේලා එකතු කරලා ලොකු සන්නාසල කරලා මේ රජයේ ඉන්න ජනාධිපති අගමැති මේ සියලු දෙනාමත් මේ ඉන්න YouTube අවකාශයේ සියලු දෙනාමත් එකතු අවවාද දොඩන අවවාද කියනවට වඩා හොඳයි මේවා අපි බේර ගන්න එක කියන එක තමයි මොකද අපි අකුසල් නොකර බේර ගන්න එක ඉතාමත් වටිනවා කියන එක තමයි මම ඔබට කියන සියලු දෙනාටම ආයිබෝවන් කියලා අද මේ වීඩියෝ එක අපි නවත්තනවා.